ආයුෂ බොහෝ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ට්‍රියෝ සෆාරි YouTube channel එකේ මේ වීඩියෝ එක බලන ඔයාලට. ඒ වගේම ලැබුවා වූ 2026 අලුත් අවුරුද්ද ඔයාලට සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් වීඩියෝ එකේ thumbnail එකේ දැක්කා වගේ අපි අද රත්නපුර ශ්‍රී පලාබද්දර රජමාවත ඔස්සේ සිරිපා කරුණා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මාත් එක්ක අපේ පැතුම් ඉන්නවා, පැතුම්ගේ මල්ලි ඉන්නවා, ඒ වගේම අපේ මල්ලි ඉන්නවා. අද අපි තමයි මේ වන්දනාවේ ඉන්නේ. ඉතින් රත්නපුර පලාබද්දර රාජමාවත ආරම්භ වෙන පලාබද්දර රාජමා විහාරය තමයි අපි දැන් මේ ඉන්නේ. ඉතින් අපි උඩට කරුණා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිත් එක්ක යමු. ගිහිල්ලා ශ්‍රී පාදේ වන්දනා කරන්න කියලා ඔයාලට මතක් කරනවා. මේ ඔන්න ගයිස් දැන් අපි පලාබද්දර රජමාවත ඔස්සේ ඉහළට කරුණා කරනවා. දැන් අපි පඩි 700ක් විතර උඩට නැගලා තියෙන්නේ. අද ඇවිල්ලා ජනවාරි මාසේ 2 වෙනිදා. ඒ කියන්නේ අලුත් අවුරුද්දේ ආරම්භක දවසට පහුවෙනිද දවස. ඉතින් මේ අද කවුරුත් මේ පාරේ වැඩිය නැහැ. කඩවල් එහෙමත් වහලා දැන් දිට්ටා සුලිකුණාටුවේ හින්දා පොඩ්ඩක් රටේ හැමතැනම ගොඩක් අය අවතන් වෙලා ඉන්නේ. ඒක නිසා ඒ වගේ මේ පැත්තට පොඩ්ඩක් වහින්න වගේ තියෙන හින්දා අද ගොඩක් කට්ටිය අඩුයි. අනිත් එක අද සතිය දවසක්. ඒ නිසා ගොඩක් කට්ටිය අඩුයි. ඒතොර මේ අපිත් දැන් යනින් ගම රයිස් පැකට් දෙකකුත් කාගෙන කිරිමෑන් පානේ ඉහළට කරුණා කරනවා. ඒ වගේ මේ මතක් කරන්න ඕනේ දැන් ඔයාලා මේ ගමනේ යද්දි මේ වගේ මේ දවටන තියෙන කැම් බීම පරිහරණය කරනවානේ. ඒකට ඒ වගේ කොළ තැන් තැන් වල දාන්න එපා. මේ තැන් තැන් වල ඩස්බින් තියලා තියෙනවා. ඒවට දාන්න. නැත්නම් මේ වගේ අපි ගෙනියනවා වගේ බෑග් එකක් අරගෙන යන්න. මේ බෑග් එකට කන බොන දේවල් වල කොළ දාගෙන යන්න පුළුවන්. ඉතින් පාරේ කවුරුත් නැහැ. අපි ටික විතරයි. අපි මින්සරි ඉහළට කරුණා කරනවා. ඉහළට කියලා තව විස්තර අරගෙන එන්න අපි මොනවද කියන්න දෙනවද කතු? මුන්නේ උඩ දිහා මෙව දැන්ටයි ප්‍රධාන පාසම දිහා සම්බන්ධ වෙනවා. ඉතින් අපි දැන් ඔන්න උඩට කරුණා කරනවා. දැන් අවාරේ යනවා. ඒ වගේ වාරේ යනවා කියලා ලොකු වෙනසක් නැහැ. පාරේ ගොඩක් කට්ටිය නැහැ. වහින්න වගේ තියෙන්නේ. ගොඩක් උඩට යන්න තියෙනවා. එන්න මේ වගේ ඩස්බින් වලට දාන්න පුළුවන්. අර ගෙනාපු අපද්‍රව්‍ය මේක දාමු. ඩස්බින් එකට දාන වීඩියෝ කරන්න බෑ. නෑ මේක ආදර්ශයක් දෙන්න අපි කරන්නේ. මේක හරිනෝ. මෙන්න මෙහෙම දාන්න පුළුවන් නම් ගෙදරම අරන් යන්න.
ඒක ලොකු දෙයක්. දැන් අපේ සෙට් එක උඩ පවනැල්ල ඒ වගේම දොරල කඩේ ඒ හරිය පහු කරගෙන දැන් ඉහළට කරුණා කරන ගම මහන්සි මේකින්ද ඉතින් මේ හරියටලා ඉමන් හැල්ලා තව උඩට කරුණා කරනවා. පාර තාමත් පාළුයි උඩ ඉඳන් අර එක්කනේ දෙන්නේ පහළට කරුණා කරනවා. ඒ අරනම කිසි කෙනෙක් අද මේ බලාපද්දල පාරේ නැහැ. අපි ඉංගා අවාරේ යනවා වගේ තමයි උඩට. ඒ උඩ බලන්න දේවල් ගොඩක් තියෙනවා. අඳුර ගන්න ස්ථාන ගොඩක් තියෙනවා. අපි ඒව ළඟට ගිහිල්ලා කතා කරමු. හිමීට උඩට කරුණා කරමු. අපි දැන් ඉන්නේ ලිහිණියලේ. පල්ලෙන් තියෙනවා ලිහිණියල අම්බලම ගාව මේ ආපන ශාලාවක්. ඒකෙන් ඔයාලට කනමල් දේවල් කන්න පුළුවන්. දැන් ඉන්නේ ලිහිණියලේ. ඉතින් මෙතන මේ ජනප්‍රවාදයක් තියෙනවා. මෙන්න මේකේ තියෙන්නේ ඒ විස්තරේ. මේ තියෙන්නේ මම කියව ගන්නකො. ඒක තමයි විස්තරේ. එතන ලිහිණියල පැත්තට හොඳටම මීදුම. එතන ලිහිණිය කියලා කාන්තාවක් පහළට නැගලා සීදී වෙනසාගෙන තියෙනවා. ඒකින්ද තමයි මෙතන ලිහිණියල කියලා කියන්නේ. මෙතන මේ අපි ලිහිණියක් කියලා කෑ ගැහුවාම මේ ලිහිණියක් කියලා කෑ ගැහුවාම මේ එහා පැත්තෙන් නිකන් අර දෝංකාරයක් වගේ සද්දයක් එනවා. ඒකට කට්ටිය කියන්නේ ඉතින් ලිහිණියක් එහා පැත්තේ ඉඳන් කතා කරනවා කියලා. ඉතින් මේ අපි කෑ ගහලා යා මෙතන ඉඳන් කෑවම කෑ ගහන්න බෑ. අපි එහෙනම් ඉහළට කරුණා කරනවා. තව ගොඩක් දුර යන්න ඕන. රැසිබර කාලගුණයක් තියෙනවා. වීදුම තියෙනවා. ලස්සන පාරක්. ඉහළට කරුණා කරන්න තියෙනවා තව ගොඩක්. අපිත් එක්ක කරුණා කරමු උඩට. අපි දැන් ඉන්නේ කටුකිතුල වංගුවේ. මේක පලාබද්දර ශ්‍රී පලාබද්දර රජමාවතෝසේ සිරිපා කරුණා කරන ඔයාලට හම්බ වෙන සුවිශේෂී ස්ථානය. ඉතින් මේ මෙතන බෝඩ් එකක් ගහලා තියෙනවා. මේ සිරිපා අඩවියේ ඉන්න සත්තු ගැන. මේ බෝඩ් එක කවුරු හරි ඉරලා. ඒක සතෙක් නෙවෙන්න බෑ මිනිස්සෙක් වගේ තමයි. මේකේ ලියලා තියෙන අකුරු එහෙමත් මේ හූරවල තියෙනවා. ඒ වගේ වැඩ කරන්න එපා. මේ හරියට ආවට පස්සේ මේ පේන සුභ සෞන්දර්යය ආරක්ෂා කරගෙන ඉහළට කරුණා කරන්න. කියන පොලිතින් කොලයක්වත් දාන්න එපා. තව අපිට වැදගත් ස්ථාන ඉහළ තියෙනවා. ඉතින් හිමින් සීරුවේ අපි ඒවටත් ළඟා වෙමු. ඉතින් මේ මෙතන තියෙනවා අම්බලමක් පුංචි. එනයිට ගිමන් නිවා ගන්න පුළුවන්. ඒ වගේ මේ අපි ඉඳන් ඉන්න ගැට්ට ඒ වගේ තමයි හදලා තියෙනවා මේ පාරේ. ඉතින් අපි ඉහළට කරුණා කරමු. තව වෙලා තියෙනවා. තව ගමන දුරයි. අපි හිත කරුණා කරමු. අපිට බලාපද්දර පාරේ හම්බ වෙනවා මේ වගේ ෂෝට් කට්ස්. කට්ටිය ගියපු කැලේ මැද්දෙන් යන්න තියෙන පාරවල් මේ පඩිපෙළ තියෙන්නේ මේ හොඳේ. එතකොට මේ වගේ තැන් වලින් යන්න පුළුවන් මේ මහන්සි අඩුයි. අර පඩිපෙළ යනකට වඩා මහන්සි අඩුයි. මේ පැත්තෙන් යන්න පුළුවන්. මේ උඩට. හැබැයි ඉතින් පරිස්සමෙන් යන්න ඕනේ. සත්තු සර්පයෝ ඉන්නවා. මේ තනිකර මීදුමෙන් ඇවිල්ලා. මේ උඩට යන්න ඕන තා.
මෙන්න මේ ගහ පේනව නේද? මේ තියෙන්නේ. මේ ගහේ වෙන්නේ කටු තියෙනවනේ. මේ තියෙන්නේ. ඉතින් මේ ගහ තමයි කටු කිතුල් කියලා කියන්නේ. ඉතින් මේ ශ්‍රී පලාබද්ද රජමාවත ඔස්සේ සිරිමා කරුණා කරද්දී ඔයාලට මේ කටු කිතුල් ගසුත් දැක ගන්න අවස්ථාව තියෙනවා. දැන් නම් සීතල පොඩ්ඩක් එනවා. මෙන්න අපේ නඩේ. අපි විහලට කරුණා කරමු. දැන් අපි ඉන්නේ පඩි 4000ක් උඩ. මෙන්න මෙතන තමයි 4000යි පඩිය තියෙන්නේ. මේ තියෙන්නේ 4000. 4000. මේ අපේ CEO YouTube channel එකේ. මේ තමයි උනට අයිතිකාරය. මේ අපි උඩට යන දිව්‍ය ලෝකෙට යන පාර. අතලින් ඩොට් වැටෙනවා. මම ටැක්සියක් වෙන්නේ ටැටිය තියෙනවා. අපි දැන් නිකන් වලාකුවලිනුත් උඩට ඇවිල්ලා වගේ. බලන්න ලස්සන කොහොමද කියලා. මේ තියෙන ඉස්සර සිරිපාදේ නගින්න භාවිතා කරපු පැරිණි පඩි පෙළවල්. මෙතන නිකන් සෙල්ලිපියක් වගේ හේකුත් තියෙනවා. මෙතන නම් සිංහල අකුරු වගේ තියෙන්නේ. මේ ගොඩක් පරණ එකක් නෙමෙයි. ඉතින් මෙතෙන්ට වෙනදාට පේනවා මෙන්න මේ පැත්තෙන් කුණුදිය පර්වතය. දැනුත් පොඩ්ඩකට කලින් පෙවුණා. දැන් මේ ඉදමින් වැහිලා ගියා. ඉතින් අපිට ඉහළට යද්දි කුණුදිය පර්වතයේ දකින්න අවස්ථාව ලැබෙයි. අපි උඩට. ඔන්න අපි දැන් ඉන්නේ කළුගඟ පටන් ගන්න ස්ථානේ. එන්න මෙතන බෝඩ් එකක් ගහලා තියෙනවා කළුගඟ කියලා. මේ තියෙන්නේ. මෙතෙන් තමයි කළුගඟ පටන් ගන්නවා කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ පුංචි වතුර පාරක් ගලාගෙන එනවා. අද පටන් ගන්න තැන මෙතන නෙවෙයි වතුර පාරේ තව උඩින් තමයි වතුර පාර පටන් ගන්න. ඉතින් මේ කළුගඟ කියලා කිව්වට මේක නිකන් කළුගඟේ අතු ගංගාවක් වගේ. කළුගඟම නෙවෙයි. ඉතින් මේ මෙතෙන් තමයි කළුගඟ ආරම්භ වෙනවා කියලා තියෙන්නේ. ඉතින් අපිට මේ දිහාවට යන්න තියෙනවා උඩට තව. ඒකට දිවිදික් කරනවානේ. ඉවරයි කාලේ. කාලේ වල වතුර මට දුන්නේ නැහැ කිව්වා. අපි ඒක කරනවා කරමු. තව බාන්න තැන් ගොඩක් තියෙනවා. තව කරනවා කරන්න ගොඩක් දුර තියෙනවා. කළුගඟෙන් අතපය පොඩ්ඩක් හොදගන්න. අපි දැන් ගජමන්සල අම්බලම පහු කරලා ඉතින් එතනින් පල්ලෙහාට යනවා. මෙතෙන්ට මේ සිරිපා මළුව පේනවා. පේන්නේ ගස් අතරින්. ඉතින් වීඩියෝ එකක් ගන්න බැලුවා. වීඩියෝ එක ගන්න හරි අමාරුයි. පේන්නේ නැහැ. ඉතින් අපේ වන්දනා නඩ ඉස්සරහින් යනවා. මේ ඉතින් ගජමන්සල අම්බලම කියලා ඉතින් තමයි වෙලා තියෙන්නේ. සමහර වෙලාවට මේ අර ඉස්සර ගජමන් ඕන කියලා කෙනෙක් හිටියනේ. ඉතින් එයා සිරිපා වඳින්න ආවට පස්සේ නතර වෙච්ච නවාතැන්පල ගජමන්සල කියලා තමයි කියන්නේ. මම ඒකේ වීඩියෝ එකක් දාලා තියෙනවා ගරා වැටිච්ච ගොඩ නැගිල්ල. ඉතින් මේ අපි අවාරේ යනවා වගේ කිසිම කෙනෙක් නැහැ පාරේ. තව ඉස්සරහින් අපිට සීත කකුල හම්බ වෙයි. ඉතින් මේ පුදුම ලස්සනක් පුදුම නිස්කලංක භාවයක් තියෙන අද. ඉතින් මේක අර කලබලේ යන්න ඕනේ ගමනක් නෙවෙයි. සිරිපාද යනවා කියන්නේ පොඩ්ඩක් පේ වෙලා එහෙම තමයි යන්න ඕන. ඉතින් මේ අපි නඩේ යනවා ඉස්සරහා. මළුව දැක්කද? ඩාවට දැක්ක. ගස් අස්සෙන් දැක්ක. ඒක තමයි. අපි යන් ඉස්සරහට තා. යා. අපි දැන් මේ ඉන්නේ ගෙත්තම් පානේ. එහෙම නැත්නම් ඉදිකටු පානේ. අපිට රත්නපුර ශ්‍රී පලාබද්ද රජමාවත ඔස්සේ සිරිපා කරුණා කරද්දී අපිට මේ ගෙත්තම් පාන හම්බ වෙනවා. ඒ වගේම මෙතන කෝඩු අය කෝඩු චාරිත්‍ර සිද්ධ කරලා තමයි උඩට යන්නේ. ඉතින් මේ
එතන ගඟක් හරස් කරලා වගේ තමයි මේ තැන තියෙන්නේ. ඒක නිසා වහින කාලෙක මෙතනින් ඈතර වෙනවා නම් ගොඩක් පරිස්සමට යන්න ඕනේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ශ්‍රී පාද පද්මේ පිහිටුවීමට පැමිණි වෙලාවේ මේ ස්ථානයේ ඉඳන් සිවුර එල්ල මෙතන සිවුර මහගත්තු නිසා මෙතෙන්ට ඉදිකටු පාන එහෙම නැත්නම් ගෙත්තම් පාන කියනවා කියලා මතයක් තියෙනවා. ඉතින් මෙතන ආපන ශාලාවක් තියෙනවා. ඒ හැමදේමත් එක්ක ඔයාලට පුළුවන් මේ ගෙත්තම් පානක් දැක බලාගෙන ඊළඟට යන්න. අපි දැන් ඉන්නේ ධර්මරාජ ගල ගාව. ඉතින් මෙතනින් උඩට තමයි ධර්මරාජ ගල ආරම්භ වෙන්නේ. ඔයාලා පලාබද්දල රජමාවත ඔස්සේ සිරිපා කරුණා කරා නම් ඔයාලා දකින්න ඇති අන්න අර පේන ගල් පඩිපෙළ. මේ ගල් පඩිපෙළෙන් උඩ ඒ ගල් පඩිපෙළ තමයි ධර්මරාජ ගල කියලා කියන්නේ. ඉතින් මේ ධර්මරාජ ගලට ධර්මරාජ ගල කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී පාද පද්මය පිහිටුවීමට මේ ශ්‍රී පාදස්ථානයට වැඩම කරාට පස්සේ මෙතනින් නම් ධර්මයේ දේශනා කරා කියලා ජනමතයක් තියෙනවා. ඒ වගේම මේ ගලේ පඩි කොටලා තියෙන ධර්මරාජ කියලා බමුණෙක්. ඉතින් ඒකින්ද මේ ගලට ධර්මරාජ ගල කියලා කියනවා. ඉතින් කොහොම වුණා අපි දැන් නගින්න හදන්නේ මේ පලාබද්ද රජමාවත ඔස්සේ සිරිපා කරුණා කරද්දී අපිට හම්බ වෙන මේ ධර්මරාජ ගල. ඉතින් අපි ඉහළට. ඒ වගේම තවත් කතාවක් තියෙනවා මේ ධර්මරාජ ගලේ මේ හැම එක්කනටම පඩි ගණන් කරාට එකම ගානක් එන්නේ නැහැ කියලා කියනවා. එක එක ගණන්ලු වෙන්නේ. ඉතින් ඔහොම මතකෙත් තියෙනවා. අපි ධර්මරාජ ගලේ මුදුනට. අයින් උනාවුල පැටිය උඩ. ඔයාලට මේ පේන්නේ කුණුදිය පර්වතය. කුණුදිය පර්වතය කියන්නේ ශ්‍රී පාදස්ථානය නගිද්දී අපිට දකින්න හම්බ වෙන තවත් එක් විශේෂ පර්වතයක්. ඉතින් ජනප්‍රවාදයේ මතයක් තියෙනවා කලින් ශ්‍රී පාදස්ථානයේ බුදුරජාණන් වහන්සේ විසින් සලකුණු කරන්නට යෙදුනේ, ඒ කියන්නේ සලකුණු කරන්නට නියමිතව යෙදුනේ මේ කුණුදිය පර්වතය කියලා. ඉතින් ගැරන්ඩියෙක්ගේ මලකුණක් හින්දා මේ කුණුදිය පර්වතයෙන් ශ්‍රී පාදේ තියන්නේ නැතුව සමනල කන්ද මුදුනේ ශ්‍රී පාද පද්මයේ පිහිටුවා කියලා ජනප්‍රවාදයේ මතයක් තියෙනවා. ඉතින් ඔයාලට මේ රත්නපුර ශ්‍රී පලාබද්ද රජමාවත ඔස්සේ සිරිපා කරුණා කරද්දී මේ කුණුදිය පර්වතයක් දකින්නට හැකියාව තියෙනවා. ඉතින් ඔන්න අපිට දැන් සිරිපා මළුව පේනවා. එන්න මෙතනින් අපිට පේනවා සුන්දර සිරිපා මළුව. මේ තියෙන්නේ සිරිපා මළුව. මේ අපි පහු කරමින් යන්නේ සීත කඟුල. ඉතින් ගොඩක් අය මේ සීත කඟුලෙන් නාලා පිරිසිදු වෙලා තමයි ඉහළට සිරිපා කරුණා කරන්නේ. අපි දැන් සීත කඟුල පාස් කරලා ඉහළට කරුණා කරන ගමන් ඉන්නේ. අපිට තව වඩි 5000ක විතර ප්‍රමාණයක් ඉහළට කරුණා කරන්න තියෙනවා.
ඉතින් සීතලත් අපි කරා ටික ටික එනවා. ඉතින් අපි දැන් ජැකට් ටික දාගෙන හිමින් සැරේ ඉහළට කරුණා කරනවා. රාත්‍රී කාලයේදී ගන්න වීඩියෝ වල යම්කිසි අඩුපාඩු වෙයි. ඒවට සමා වෙන්න කියලා ඉස්සරම් ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. අපි ඉස්සරහට දැන් වෙලාව හවස 6යි. අපි දැන් ඉන්නේ හීංගගුල ගාව. ඒ කියන්නේ ඉස්සර සේවාදස්ථානයට අවශ්‍ය ජලය ලබා ගන්න තියෙන්නේ මෙතනින්. ඔයාලා දකින්න මෙතන බලාබද්දල පැත්තෙන් එන අය මෙන්න මේ වගේ බැම්මක් බැඳලා වතුර එකතු කරලා තියෙනවා. ඉතින් මෙතනින් තමයි ඉස්සර පාවිච්චි කරන්නේ සේවාදස්ථානයට වතුර අරගෙන තියෙන්නේ. ඒ වගේම මේ හීංගගුල පහකට ගලාගෙන යනවා හීංගඟ විදිහට. ඒ වගේම මේ හීංගගෙන් තමයි ලංකාවේ 4 වෙනි උසම දිය ඇල්ල. ඒ කියන්නේ මේ මාපලා නැල්ල. මාපලා නැල්ල තියෙන්නේ පලාබද්දල රජමහා විහාරයට හැරෙන්න පොඩ්ඩකට කලින් තමයි මාපලා නැල්ල බලන්න යන්න හැරෙන්න තියෙන්නේ. ඉතින් ලංකාවේ උස අතින් ගත්තාම 4 වෙනි දිය ඇල්ල නිර්මාණය වෙන්නේ මෙන්න මේ හීංගඟුලෙන්. ඉතින් මේ පාරෙන් යනකොට ඔයාලට මේ හීංගඟුල බලා ගන්න පුළුවන්. යන්න ටික ටික කරවල වැටිගෙන ඉන්නේ අපි ඉහළට කරුණා කරනවා. අපි දැන් අපි ඉන්නේ ඇරමිටි පානේ. මෙතෙන්ට ලස්සනට මළුව පේනවා. උඩ මළුව. ඉතින් මෙහෙම අම්බලමක් තියෙනවා. එන අයට ගිමන් හරින්න පුළුවන්. මෙතන හැරමිටි පාන පහු කරගෙන ගල්ලංගිරිය පැත්තට පල්ලෙහාට බහිනවා. ඉතින් මෙන්න මේ පේන ස්ථානයෙන් තමයි පහළ කුරුවිට රත්න මාර්ගයේ මේ පලාබද්දල රජමාවතේ එකතු වෙන්නේ. ඉතින් මේ පැත්තෙන් ඉහළ පේනවා තුන් සිරිපා මළුව. අපි දැන් ටික ටික සිරිපා මළුවට කිට්ටු කරනවා. අපේ නඩේ ගුරා පස්සෙන් එනවා. මම නෙමෙයි නඩේ ගුරා මේ. සීතලයි දැන්. දැන් නම් මාර සීතල තියෙන ටික ටික සීතල වැඩි වෙනවා. මේකට තමයි ගල්ලංගෙඩිය කියලා කියන්නේ. මේ ගල්ලංගෙඩිය කඩේ ආපන ශාලාව. ගුණලා තියෙන්නේ. එහෙනම් දැන් මේ පොකුණක් වගේ ඇදිලා තියෙනවා. කාසියම දාලා තියෙනවා. සුමන සමන් දෙවියන්ට පහනක් එහෙම පත්තු කරලා තියෙනවා. දැන් අපි ඉන්නේ ගල්ලංගෙඩිය. ඉතින් ඔන්න අපි මීට මකර තොරණ දක්වා කරුණා කරා. ඉතින් මෙතනින් උඩට තවත් අපි කරුණා කළ යුතුයි. මේකත් ශ්‍රීපාද මාවතේ තියෙන සුවිශේෂී ස්ථානයක්. ඉතින් මේ පලාබද්දල රජමාවත ඔස්සේ ආවොත් මේ මකර තොරණ දැක බලා ගන්න පුළුවන්. මම මකර තොරණ පෙන්නන්නම්. ඒ වගේම මේ හැටන් පැත්තෙන් එනවනම් ඔයාලට මකර තොරණ දකින්න හම්බ වෙන්නේ ගමන මුලදිමයි. ඉතින් මෙතන මේදී මේ මකර තොරණ දකින්න හම්බ වෙන්නේ ටිකක් දුරට කරුණා කරාට පස්සේ. කුරුවිට පාරෙන් එන අයටයි පලාබද්දල පාරෙන් එන අයටයි දෙගොල්ලටම හම්බ වෙන්නේ මේ මකර තොරණ. මෙන්න මම ඔයාලට මකර තොරණ බෑක් කැම් එකෙන් පෙන්නන්නම්. ඉතින් මේක තමයි මකර තොරණ. අපි දැන් ඉන්නේ ආඩියාමල තැන්නේ. මළුව හොඳට පේනවා ඉහළින්. තව ටිකක් දුරට යන්න තියෙනවා. ඊගාවට මහගිරි තමයි තියෙන්නේ. තුන මළුව වෙන. මේ උඩින් පේන්නේ තුන් සිරිපා මළුව. මේ ආඩියාමල තැන්න ආපන ශාලාව. මේ දර්ශනයේ තියෙනවා. තියෙනවනේ යන. අපි දැන් මහගිරි දඹේ කිට්ටු කරලා ඉන්නේ. හරි අමාරුවෙන් තමයි දැන් උඩ නගින්නේ. ටිකක් මහන්සි.
පේනදි පාලින් තියෙන ලයිට් එක ටික අපේ නඩේ ගුරා ඕ මොකද නෑ හරියට කරුවලයි ඉතින් මේ අපිට උඩ මළුවේ ෆොටෝ වීඩියෝ ගන්න හම්බ වෙන එකක් නැහැ ඒකට සමා වෙන්න ඕනේ ඉතින් මේ පුළුවන් විදිහට අපි ෆොටෝ වීඩියෝ අරගෙන ඉන්න මෙන්න මේ මාර්ගෙ දිගේ ඉහළට කරුණා කරමු මෙතන තමයි මළුව තියෙන්නේ ඉතින් ඔන්න මහගිරි දඹේ අපි නගින්න පටන් ගත්තා දැන් මෙතන ඉඳන් තියෙන්නේ අර කලින් හම්බුනාට වඩා අසීරුවෙන් නගින්න තියෙන පඩිපෙළ ටිකක් තමයි මෙතන ඉඳන් තියෙන්නේ මහගිරි දඹේට පස්සේ තමයි අපිට හුලං කපොල්ල ඒ වගේම උඩමළුව හම්බ වෙන්නේ ඉතින් මේ කරුවලේ ඉඳ වලට හරියට පේනවද දන්නේ අපි දැන් පැය 6ක් 7ක් විතර පහළ ඉඳන් හිමීට උඩට ආවා කලබලෙන් ආවේ නෑ වටේ තියෙන සබා සෞන්දර්යයත් ඉඳගෙන 8යි කාලේනේ 8 මාරයි කියන්නේ 12යි මේ පේන කඳු දෙක තමයි මේ බෑන සමනල කන්දයි කුඩා බෑන සමනල කන්දයි අර පැත්තේ පේනවා කුණුදිය පර්වතය පර්වත වලට ඇඟිලි දික් කරන්න හොඳ නෑ මම අත දික් කරලා පෙන්නන්න මේ තියෙන්නේ කුණුදිය පර්වතය බෑන සමනල කුඩා බෑන සමනල කඳු දෙක තියෙනවා මේ පැත්තෙන් කඳු වැටියක් පේනවා අර රෑ හින්දා අපිට හරියට පැහැදිලිව බලන්න අමාරුයි මේ තියෙන්නේ උඩමළුවේ කෑ ගහන්න අමාරුයි මොකද කියන්නත් අමාරුයි අපි දැන් උඩමළුවට ආවා එilla මේ ඉන්නේ උඩමළුව වෙන්නත් අමාරුයි බලමු හිමීට වීඩියෝ එකක් ගන්න ඉතින් මේ හැමෝම බලාගෙන ඉන්නේ ඊරසේවය බලන්න තමයි මේ හැමදෙනාම එකතු වෙලා ඉන්නේ. අපි ඉතින් රාත්‍රියේ උඩමළුවේ ගත කරලා උදේ ඊරසේවය බලලා පහළට කරුණා කරනවා කියලා හිතාගෙන තමයි ඉහළට නැග්ගේ. ඉතින් අපි ඊරසේවය බලන්න හැදුවට අද ඊරසේවය හරියට අපිට පෙනුන්නේ නැහැ. ඒ වුණාට අපි උත්සාහය අතහැරිනේ පොඩ්ඩක් කොහොම හරි බලන්න ගොඩක් වෙලා හිටගෙන හිටියා. නමුත් අපිට අර වෙනදා වගේ ලස්සනට ඊරසේවය දකින්න හම්බුන්නේ නැහැ. ඉතින් අපි ඊරසේවය බලලා ඉවරලා පහළට කරුණා කරන්න පටන් ගත්තා. ඉතින් අපිට වෙනදා වගේ ලස්සන ඉරසේවයක් අද දකින්න හැකියාව නැහැ. හේතුව තමයි උඩ අහස වලාකුළු වලින් බර වෙලා තමයි අද තිබ්බේ. ඉතින් අපි ටිකක් වෙලා ඉඳලා මළුවේ පහළට කරුණා කරන්න පටන් ගන්නවා. වීඩියෝ එකේ අවසානයේ මේක නෙමෙයි. වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න කියලා ඔයාලට ඉල්ලනවා. එහෙනම් අපි පහළට කරුණා කරන්න පටන් ගන්නවා. අපිත් එක්ක පහළට කරුණා කරමු.
අපි දැන් ශ්‍රී පාදේ වන්දනා කරලා පහළට කරුණා කරලා දැන් මේ ගෙවල් දොරවල් බලා යන්න තමයි හදන්නේ. ඒවාලා මම හිතනවා මේ වෙනකම් වීඩියෝ එක බැලුවා නම් මේ මොහොත වෙනකම් වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියා නම් අපිත් එක්ක ශ්‍රීපා කරුණා කරන්නට ඇති. ඉතින් මේ එහෙම ශ්‍රීපා කරුණා කරලා ඔයාලා ශ්‍රීපාදේ වන්දනා කරන්නට ඇති. ඉතින් අපි ඒ කරගත්තා වූ පින ඔයගොල්ලොත් අනුමෝදන් වෙන්න කියලා ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. ඒ වගේම අපි මෙතනින් මේ වීඩියෝ එක නවත්තනවා. පුළුවන් නම් අපේ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම like කරන්න, comment කරන්න. මේ වීඩියෝ හොඳයි නම් අනිත් අයට බලන්න share කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි ගිහිල්ලා එන්න. ඉන්නේ අපේ නඩේ යන. Bye, love you. ආයෙ දවසක ආයෙ වීඩියෝ එකකින් හම්බ වෙමු. අපි ගිහිල්ලා එන්න.